හොඳයි එහෙනම් අදත් අලුත් පාංශු පොට්ටෝක් වැඩසටහනක් එක්ක අපි එකතු වෙනවා. අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ. ආයුබෝවන් හාමුදුරුවනේ. ආයුබෝවන්. අද අපේ මාතෘකාව පිළිම වහන්සේ. කතා කරන්න හොඳ කාලයක් ඒ මාතෘකාව මේ හිතන අදාලයිනේ. පොඩ්ඩක් අපි ඩීටේල් වලට යන්නේ නැතුව සිද්ධි වලට යන්නේ නැතුව අපි මේ ගැන මොනවද කතා කරන්න තියෙන්නේ කියලා අපි නිකන් පොඩ්ඩක් බලමු. අපි නිකන් මේ පිළිමයක් ගැන කියපුවාම දැන් අපි මේ බුදු පිළිම ගැනනේ කතා කරන්නේ මෙතන. ප්‍රධානම නේද? මේ ඕක කොහොමද ආවේ කියන එක ගැන දැන් බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන කවුරුවත් මේ හැදුවද කියන තැන ඉඳන් අපි එමුද නිකන්. ඔව් හොඳයි. ඇත්තට මේ බුදුහාමුදුරුවනේ ප්‍රතිමාවකට ගේනේනේ. ඉතින් බුදුහාරු කියන්නේ මිනිස්සෙක්. ඒ මිනිස්සයා අවුරුදු 45ක් විතර කාලයක් තැන ඇවිදින්මින් මිනිස්සුන්ට කතා කරනවා නේද? ඒකනේ අපිට පේන්නේ. ඒ කතා කරන්නේ ඇයි කියලා වගේ ගත්තොත් ඒ පණිවිඩය ඇතුලේ තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ සතුටින් ඉන්න පුළුවන්. මේ දුක නැති කරන්න පුළුවන්. දුක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා අන්න ඒකටම පණිවිඩේ කියන්න තමයි යන්නේ. එතකොට එයාට මුලින් හම්බුණු ගෝලබාලයන් ශිෂ්‍යයින් එයාටත් කියන්නේ ඒකමනේ. එකපාරේ යන්නේ නැතුව වෙන් වෙලා යන්න ගිහිල්ලා මේ මිනිස්සුගේ හිතසුව පිණිස මේක කියලා දෙන්න බහුජනයාත් නේ. එතකොට තමනුත් ඒ වැඩේම තමයි පාර දිගටම කරන්නේ. ඉතින් එහෙම ගත්තාම දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිස්සෙක්. මිනිස්සෙගේ මැදිහත් වීමක් තියෙනවා. ඒ මැදිහත් වීම ඒ අවුරුදු 45 පුරා කියපු කතා කරපු දේ තමයි ධර්මය. නේද? ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ ධර්මය ඊට පස්සේ මේක ඉදිරියට ගෙනියන කණ්ඩායමක් ඉන්නවා. සංඝ. ඒකට කණ්ඩායම් නේද? නිකන් රූප තුනක් තියෙනවා. එතකොට ඔය තිසරණ කියලා කතා කරන්නේ toy නේ බුදුන් සරණ යනවා දහම් සංගොන්. එතකොට දැන් මේ බුදුන් කියලා බුදුන් සරණ යාම බුදුන් කියලා කියන අර මිනිස්සයා සරණ යාම. නේ මිනිස්සයා ඒ කැපවීම ඔය වගේ. මම හිතන්නේ දැන් ඉස්සරහට යනකොට බුදුහාමුදුරුවෝ නැතුව අන්න ඔතන තමයි මම හිතන්නේ හිදසක් එන්නේ කියලා. අපි නිකන් මේ එතෙන්ට එමු අපි සාමාන්‍යයෙන් දැන් බුද්ධ කාලේ වගේ ගත්තොත් පිළිම කියන එක මේ එහෙම එකක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම යම් ඉහළ මට්ටමේ මිය ගියාම පොඩි සොහොන් ගෙවල් වගේ ගල් එකතු කරලා හදපු තැන් ගැන කතා කරනවා. ඒ වගේ මිසක් මේ ප්‍රතිමා ගැන නැහැ මොකුත් නැහැ. එතකොට ඊළඟට නිකන් ඓතිහාසිකව පේන දේ තමයි මිනිස්සු මේ බුදුහාරු රූපයට නගන්න උත්සාහ කළත් නැහැ. අවශ්‍යතාවයක් ඔය කියන්නේ නෑ අවශ්‍යතාවය තිබුණත් අවශ්‍යතාවය ඉටු කරගන්න හදන්නේ මේ මිනිස් රුවක් හදලා නෙවෙයි. නේද? දැන් හොඳම තම සාංචි. බෝධියක් අන්න හැවි. බෝධිය තමයි මෙයා අජාසත්. පියා ඝාතනය කරපු එක්කෙනා ඊට පස්සේ මතනේ අර ජීවක වෛද්‍යවරයා තමයි එක්කගෙන යන්නේ බුදුහාරෝ ළඟට. එතකොට ඒක අඹලා තියෙනවා ওই පැරණිම සාංචි ස්තූපය ළඟ. එතකොට රජ්ජුරුව යතා පිට යනවා සෙනග ඔක්කොම ඉන්නවා. ඒ ඔක්කොම මිනිස් රූප. අන්තිමට එයා ගිහිල්ලා බුදුහාරෝ හම්බෙන්න තැන එතන තියෙන්නේ බෝධින් වහන්සේ. ඔව් අනික උතන දැන් ප්‍රශ්නයක්ත් තියෙන්න නැති දැන් මේ කියන්නේ දැන් මම කියන්නේ මගේ මට දැන් හිතුන එකක් මම මේ කියන්නේ. ඒ කියන්නේ දැන් මේ අර වගේ ලොකු ගෞරවනීය කැරක්ටර් එකක් මේ කොහොමද දාගන්න කියන එක මේ රූපයට නගන්න අභියෝගයක්. ඔව් ඒක එතන පොඩි ප්‍රශ්නකුත් තියෙනවා නේ. අනිවාර්යයෙන් අභියෝගය මග හැර ගන්න පුළුවන් වෙන සංකේත. ඒක නැතුව අපි වෙන සංකේතයක් දාපුවාම මේක වෙන ඉතින් ඕක පේනවා. ඒ කියන්නේ රූපයට නගන්නේ. ඊට පස්සේ වජ්‍රාසනේ බුදුහාරු වැඩ හිටි ආසනය හදනවා. ඒක තමයි බුදුහාරු නියෝජනය කරන්නේ. ඊළඟට සිරිපතුල්ලා කියන්නේ පාසලකුණ ඒවා තමයි. ඒ හැරෙන්න මිනිස් රූපයට නගන්න නෑ. ඒක එතකොට මිනිසුන්ට ඕන වෙනවා බුදුහාරු නියෝජනය කරගන්න මොකක් හරි පිටත දෙයක්. හැබැයි ඒක මිනිස් රූපයක් නෙවෙයි. ඉතින් ඒක නේද එකතු ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ
අපි හිතමුකෝ ඇටෙන්ෂන් ඒ කියන්නේ මේ අවධානය අවධානය තියාගන්න යමක් ඔව් බුදු හාමුදුරුවෝ කියලා අවධානය ඔව් ඒකෙදී ඔහොම තමයි යන්නේනේ එහෙම ගිහිල්ලා අන්තිමට මේ මිනිස් රුවට නැගීමේ අවුරුදු සාමාන්‍යයෙන් කීයක් විතර සමහරට අඩු ගානේ 400ක් 300ක් 400ක් සමහරට 500ක් වෙන්නත් පුළුවන්. ඔව් ඒක දැන් අපිට ඔක දැන් ඉලක්කම ගෙවුවාම 500ක්නේ නමුත් දැන් 500ක් කියන්නේ සෑහෙන අපි ඔව් දැන් අපේ හිතාගන්නේ කොහොමද කියන එක 500ක් කියන එක පරම්පරා ගානක් නේද? පරම්පරා ගානක්. ඒතර බුදුහාරෝ දැක්ක කවුරුත් නෑ. දැන් මේ අපි 500ක් ගැන හිතන්නේ මේ ඡායා රූප මේ තිබුණු කාලයක් පහු කරලානේ අපි මේ 500ක් ගැන හිතන්නේ. ඒ කාලේ මුකුත්ම නැති කාලෙක ඒ රූපේ ඒක ඇතර අවුරුදු 100ක් ගියත් කාටවත් ඒක ගැන මතක කවුරුත් නෑනේ නේ කලාකරුවෙක් නෑ. ඒකට බුදුහාමුදුරුවෝ නෙවෙයි අත් ගැන. මම කියන්නේ බුදුහාමුදුරුවෝ කලාකරුවෙක් හෝ මිනිස්සෙක් පරිකල්පනය කරලා මෙහෙම වෙන්න ඇති වගේ අර එහෙම එකක් මිසක් බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාරෝ දැකපු කෙනෙක් නෙවෙයි. ඒක වෙන්න බෑ. ඔව්. හැබැයි ওই 500කට පස්සේ ඕක මේ ඇතර ග්‍රීක අයගේ මැදිහත් වීම එක්කනේ ඉතින් ඔය ඒ කාලේ වෙනකොට ඒ ග්‍රීකේ ඒ කියන්නේ ප්‍රතිමා ඒ පැත්තේ ප්‍රතිමා තියෙනවනේ. තියෙනවා. ඒගොල්ලන්ගේ වන්දනා හරි මොනවා හරි වන්දනා වෙන්න පුළුවන් නැත්තම් ප්‍රතිමා කියන එක මිනිස්රුව ඒගොල්ලෝ ඒ ගැන ඒගොල්ලෝ විශේෂයිනේ. ඊට පස්සේ මේ ග්‍රීකයන්ගේ වයඹදිග ඉන්දියාවට මැදිහත් වීමක් වෙනවා. ඊට පස්සේ අනේ ඒකෙන් පස්සේ තමයි බුදුහාර බුදු ප්‍රතිමාව ඇති වුණා කියන එක ගැන හිතන්නේ. එතකොට ඔය ගන්ධාර මතුරා කියන සම්ප්‍රදාය දෙක. එතකොට ගන්ධාර සම්ප්‍රදායේ ගොඩාක් මනුෂ්‍යයෙකු හැටියට මාංශ පේශි සහිතයි රැවුල තියෙනවා කොණ්ඩේ තියෙනවා ඒ විදිහට. එතකොට අභ්‍යන්තරික අර මේ ඒ ගුණය හෝ අභ්‍යන්තරික තත්වයන් ප්‍රකාශ කරනවට වඩා මනුෂ්‍යයෙක් හැටියට. එතකොට මතුරා සම්ප්‍රදාය ඊට වඩා මේ අර අභ්‍යන්තරික මොකක් හරි ආධ්‍යාත්මික අන්නේ පැත්ත නියෝජනය කරන විදිහේ නියෝජනයක්. ඉතින් මේ කොහොම හරි අර මම හිතන්නේ ග්‍රීක ඒ අර මේ ගන්ධාර වගේ ඒවෙන් එන ඒ පිළිම වල මම හිතන්නේ රැවුල පවා තියෙනවා. රැවුල තියෙන ඇඳුම ගොඩක් දුරට අර ග්‍රීක ඇඳුම් විදිහට සමානයි සිවුර. එතන උඩ රැවුල හැම තියෙනවා. උඩ රැවුල හැම තියෙනවා. ඉතින් ඒ මම හිතන්නේ ඒක පොඩි එඩිටර් වීමක් නේ බුදුහාරුන් සකස් කරනකොට ඒගොල්ලෝ ඉතින් මිනිස්සෙක් හැටියට උත්සාහ කරනවා. මතුරා සම්ප්‍රදාය ඊට වඩා ටිකක් ඈත් වෙනවා. ඒගොල්ලෝ මේ මම හිතන්නේ මූණ ටිකක් රවුම් කරලා ඔය අරවා නෑ මනුෂ්‍ය තත්වයෙන් පොඩ්ඩක් ඊට එහා ගියපු එකක් නේ. ඒ නිසා ඒගොල්ලෝ රැවුල එහෙම සකස් කරන්නේ නැහැ. කොහොම හරි අර මිනිස් ව්‍යාපාර දැන් මේ යම් කාලෙකදී බුදුහාරෝ මිනිස් රුවක් හැටියට හදා ගන්නවා. ඒක ඊට පස්සේ මයිදලක පැතිරෙනවා. ඒක ලෝකේ බෞද්ධ ලෝකයේ තුල පැතිරෙනවා. මම දැක්ක දෙයක් තමයි අනුරාධපුරේ මහා විහාරය ගියාම මහා විහාර භූමියේ බුදු පිළිම අඩුයි. අබේගිරියයි ජේතවනයේ බුදු පිළිම ගොඩක් තියෙනවා. වඩා පැරණි හැටියට සැලකන මහා විහාර භූමියේ පිළිම ඒක ඇවිද්දාම අපිට පිළිම හමු වෙන්නේ නැහැ. අතරම ඒක කියන්නේ පිළිම ගැන කියවෙන තැන් තියෙනවා. නමුත් මේ අපිට ගියාම පැරණිම පිළිම කියලා හමු වෙන්නේ අබේගිරියේ. අබේගිරි භූමියේ තමයි මේ අපිට සමාධි බුද්ධ ප්‍රතිමාව එහෙම හම්බ වෙන්නේ අබේගිරි භූමියේ. ඊට ජේතවනයේ ප්‍රතිමා තියෙනවා. සහ ඒවා මේ ඒ ප්‍රතිමාව එන්නේ ප්‍රතිමාව විතරක් නෙමෙයි පොඩි පැකේජ් එකක් එක්ක නේද ඒවා එන්නේ. කියන්නේ එතන ප්‍රතිමාව විතරක් මේ තියෙනව නෙමෙයි ඒක වටපිටාව ඒ උද්‍යානය හරි ඔව් ඒකේ වෙන නිකන් කලාව ඒකේ තියෙනවා මේ හරියට හරි ලොකු సౌందర్యාත්මක මේ ලොකු රසවින්දනයක්. ඒ කියන්නේ නිකන් පිළිමයක් හැදපු මිනිස්සු නෙවෙයි. ඊට වැඩි ලොකු දැක්මක් නේ ලොකු ඉඩ කඩක්. ඊට පස්සේ කෙනෙක් යනකොට මම්පෙත් පඩි බැහැලා නැගලා දිගට ගිහිල්ලා මිනේ සඳකඩ ඔහොම ගිහිල්ලා අන්තිමට පෙරගෙන එක්ස්පීරියන්ස් එකක් දෙනවා කියලා. හරියට හරි. ඔව්. ඉතින් ඒකෙන් පිළිබිඹු වෙනවා
ඒවා හදපු හරි රසවින්ද මිනිස්සුගේ ලොකු උසස් රසවින්දනයක් දන්නේ ඒක පේනවා. ඒවා විශේෂම අවකාශය නේද ස්පේස් කියන එක ඒගොල්ලෝ සංවිධානය කරලා තියෙන එක ඇතුලේ ලොකු විවෘත බවක් දියුණු බවක් රසවින්දනයක් ටිකක් සියුම් මිනිහෙක් අන්නේ ඒක පේන මේ හදපු මිනිස්සු රසවිඳපු මිනිස්සු මේ සංස්කෘතිය කොයි වගේද වගේ පොඩි අදහසක් එනවා උසස් රසවින්දනයක් ගැන අදහසක්. අවකාශය විතරක්ම නෙමෙයි කියන්නේ අපි හදන පිළිමේ වුණත් ඒකේ තියෙනවනේ පොඩි මේ පොඩි ඒකට කියන්නේ කාන්ත ගුණයද? ඔව් ඒ කියන්නේ අපි හිතමු ප්‍රොපෝෂන් වෙන්න පුළුවන් නේද? ඒ හරි පරිමාණ. එතකොට මේ අර සමබරතාවය අපි කතා කරනේම නේද? ඒක හරිම හැට ප්‍රියයි සහ ඒවා හරිම කන්සිස්ටන්ට් හරියට හරි කියන්නේ නිකන් දැක්කහම මේ එක සැරයක් මට මතකයි මං මගේ හිතවතෙකු යාගේ අම්මත් එක්ක ගියා අපි දේවාලේ ගමේ ඉඳලා ඇඹිලි පිටියට. යන ගමන් ඒ ළඟ බුදු පිළිමයක් හිටි පිළිමයක් හදලා තියෙනවා කියලා ඉතින් බලන්න ගියා. ඉතින් බැලු ගමන් පේනවා මේකේ ඒ අර මේද මේ පරිමාව අවුල් ප්‍රොපෝෂන්ස් බුදුහාරෝටයක් ඇදලා වගේ අන්න එහෙම ගතියක්. මට හොඳට මතකයි මගේ යාළුවගේ අම්මා අවුරුදු 90 ගානක් වෙනවා. ඉතින් හරි හොඳ හරි ඉතින් එයා බලලා කිව්වා මෛත්‍රී බුදුහාර වෙන්න ඇති කියලා. ඒක මට හරි ඒ කියන්නේ අරය වෙන්න බෑ කියලා. අන්න හරි මෛත්‍රී බුදුහාර වෙන්න ඇති නේද කියලා. ඉතින් අන්න ඕක නෑනේ අපිට අර පරණ පිළිම දැක්කහම. ඒ අවුල නෑ. හරිම පරිමාව දැන් තිබංග පිළිමයක් ගත්තත් කොච්චර ලස්සනද නේ ගල් විහාරේ අර නේද ඉතින් එහෙම ගත්තාම ඒ පරිමා ඒ කියන්නේ දැන් ඒවා සමහරලාට මේ ඇත්ත හියුමන් ෆිගර්ස් වල පරිමාණ වෙන්න පුළුවන්. නමුත් ඒ කලා ඒක සෞන්දර්යනේ ඒක තියෙන. ඔව්. ඉතින් අර ඒ ඔක්කොගෙම පේනවා මේ මිනිස්සයා ගැන නේද හරි ඒගෙන් ටිකක් සංයමයක් පිළිවෙලකට වැඩක් කරපු කලබල නැති ගතියක් අර ඒ වගේම ඒක විසින් මිනිසාට දෙන්න ඇත්තේ මොකද්ද කියලා වගේ. එතෙන්ද යන මිනිස්සයාට නිවීමක් සැනසීමක් එයාගේ දුකක් කියන්න පුළුවන් වගේ තත්වයක්. ওই වගේ අර ඒ ප්‍රතිමාව විතරක් නෙවෙයි ඒක මේ මිනිස් සමාජය ගැන සංස්කෘතිය ගැන රසවින්දනය ගැන මහා ගොඩක් දේ කියනවා. මට අතර මේක කියනකොට මතක් වුණේ මේ ළඟදී ඔය බුදුරුවගල මේ ගිය ගමන ඒ කියන්නේ ඒක ඇත්තටම මහායාන සම්ප්‍රදායෙන් මේ ඔව් නේද? ඒකේ වුණත් එතෙන්ට ගියාම තියෙන අර අපි කියන්නේ අර ස්පිරිචුවල් කියන්නේ නේද? දැනෙනවා. ඕක තමයි ස්පිරිචුවල් කියන්නේ. ආධ්‍යාත්මිකව ඒක මාර දැනෙන දෙයක් ඒක වචනෙන් නගන්න බැරි. නිකන් ඇඟ හිරිවැටෙන එකක් වෙනවනේ එතෙන්ටනේ. මෙහෙම එකක් තියෙනවා දැන් හාමුදුරුවෝ දැන් අර කිව්වේ මේ අර මෛත්‍රී බුදු හාමුදුරුවෝ වෙන්නේ නැති කියලා ඒ මෑතක හදපු එකක්නේ. හැබැයි දැන් ඕක මෑතක කිව්වට දැන් අපේ ගම්වල පරණ පන්සල් ගත්තොත් ඒ පන්සල් වල පවා සාමාන්‍ය ඒ කියන්නේ ඒව හරි මේ පිළිවෙලකට තියෙනවා ඒවා. ඒ කියන්නේ ඒවා වරද්දලා නැහැ. ඒ කියන්නේ මෑතක් වෙනකන් පිළිවෙලක්. ඒකේ සංයමයේ ඒකේ මොකක් හරි ප්‍රමිතියක් ඔව් පවත්වගෙන ඉන්න. ඒක වර්ණ භාවිතය වෙන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ ඒක පවා දැන් අපිට පේනවනේ මේ පිළිමවල තොල් රතු කරලා අර ඒ කියන්නේ ඒක අර අමුවෙන් කියලා කියන්නේ. හරිම විසිතුරු කරලා ඒක නිකන් මේ හරිද මන්ද ග්‍රාම්‍යද කියලා කියන්නේ. ඒකේ තිබුණු අර යම් උසස් නිකන් මොන්දනේ වචනේ හරිද සම්භාව්‍ය වගේ නිකන් සම්භාව්‍ය කිව්වොත් ඒකේ වෙන අදහසක් නේ. ඔව් ඒකේ සම්භාව්‍ය නෙමෙයි ඇත්තටම මේ ටේස්ට් එක කියන්නේ මේ රසවින්ද නිකන් එහෙම එකක් නේද? ඔව් ඒක හරි. ඔව් ඒ රසයක් නේ. ඒක පෙන්වන්නේ එතන රසය. ඒ රසය විඳීමට ඇති හැකියාව. ඉතින් එහෙම ගත්තාම ඇත්ත මෑතක් වෙනතුරුම බුද්ධ ප්‍රතිමා සහ විහාර චිත්‍ර කියන එකෙහි මේ උසස් තත්වයක් නඩත්තු කරලා තියෙනවා. ඒකෙන් ආයි ඉතින් ඒ මිනිස්සු ගැන කියනවානේ මිනිස්සු ගැන. ඊළඟට මේ තා ප්‍රශ්නයක් නේද දැන් මේ ඔය තියෙන මේක මේ මාස් ප්‍රොඩියුස් කරන්න ගියාම
පිළිම මේ ඔව්. පිළිමවල මේ අවශ්‍යතාවය පොඩ්ඩක් දැන් ඒ අවශ්‍යතාවයට වඩා වෙන අවශ්‍යතා ප්‍රමාණයකට බුද්ධ ප්‍රතිමාව ඒ කියන්නේ වැඩි ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩි වෙලා ඊට පස්සේ අර තත්ත්ව කියන ඒවා ඒ තරම් අදාළ නොවි යන මට්ටමනේ එහෙම ගිහිල්ලා තියෙනවා. ඊළාට මම හිතන්නේ ඉස්සර ඒක මට කියන්න කොච්චර අතීතය ගැන දන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ ගෙවල් වල බුදු පිළිම තියාගත්තද කියලා. ඒ කියන්නේ ඒක ආගමික ස්ථානයේ භූමියේ ඊට පස්සේ දන්න අතීතයේ තිබුණා මේ පහන් පැල කියලා ගෙයින් එළිය තැනක්. ඒක ගෙයින් එළිය තියන්න මේක ටිකක් ශුද්ධ තැනක ඒ වගේ එක ලස්සනට තැනක වටේට මල් වවලා එහෙම තැනක බුදු පිළිමේ ඇතුළෙත් නෙවෙයි බොහෝ වෙලාවට. ඒකෙත් තියෙනවනේ ආ අදහසක් නේද? ඒක කිසියම් ශුද්ධ දෙයක් ඒක කියන අදහස. ඒක ගරු කටයුතු විදිහට තියෙන්න ඕන වගේ අදහසක්. ඉතින් මම හිතන්නේ ඉතින් ওই විදිහට මේ බුදු පිළිමේ මේ ප්‍රායෝගික ප්‍රයෝජ්‍ය අර්ථය ගත්තාම එන්න වෙනස් වෙනවා. අනේක ඒක සමහරට යටත් විජිත යුගය එක්ක වෙන්න පුළුවන් මේ ප්‍රතිමා නේද සුරුවම්. ඔව් එතන පොඩි ප්‍රශ්නකුත් එනවනේ නේද? ඒගොල්ලෝ ඇවිල්ලා සුරුවම් ඒක යාළගේ ඔව් වැඩක් නේ ඒක. ගන්න හරි. එතකොට මේ පැත්තෙනුත් ඒක හරියටම හරි. ඒක විසින් ඇති කරන පීඩනය තරංගය විසින් එපාර එතකොට ඒකෙන් එපාර අර දැන් එතෙක් මම හිතන්නේ බුදු පිළිම කියන්නේ ප්‍රතිමාව විවිධ විදිහට එකම අර්ථයක නොවෙන්න පුළුවන් පාවිච්චි උනේ. හැබැයි දැන් ඔය ඔන්න ඔතෙන්දී එක වෙන අවධියකට එනවා නේද? ඒ කියන්නේ ටිකක් බවුන්ඩරි එක අර සීමාව ලකුණු කරන අපේ සීමාව මෙන්න මෙතන වගේ එකකට බුදුහාමුදුරුවෝ පාවිච්චි වෙන බුදු ප්‍රතිමාවනේ. එතකොට දෙපැත්තෙම කට්ටිය සුරුවම් සහ පිළිම ආධිපත්‍යයේ සීමාව ලකුණු කරන්න ගේනවා. හන්දියක දෙකක් ගහන්න බෑනේ. ඒ කියන්නේ එකයි ගහන්න පුළුවන්. ඔව්. කවුද ගහන්නේ කියන එක ඉස්සර වෙන්නේ කවුද අන්නේ වගේ. ඒ කාලේ මට ඔය මතක තිබුණ එක සිද්ධිය රාහුල හාමුදුරුවෝ කියපු. මං හිතන්නේ මරදාන හරියේ. කිතුණු සුරුවමකට ඒකේ පාදම හදන ආසනේ. ආසනේ ඔක්කොම හදලා ඉවරයි. මම හිතන්නේ හෙට තමයි මේ ප්‍රතිමාව සුරුවම වඩම්මන්න තියෙන්නේ. උදේ ගිහින් බලවට බුදු පිළිමයක් එකක් කියලා. දැන් ඉතින් මම වයින් කරන්නේ. ඔව්. ඉතින් ආරෝ මට කිව්වක මෙහෙමයි. නාත්නන්ඩි පඤ්ඤාකර හාමුදුරුවොත් එක්ක කාර් එකේ යනකොට හාමුදුරුවෝ පන්සලේ ඉඳලා ඇවිල්ලා ඒක පහු කරන් යනකොට මේ ඔය හිටියට හරි ගණන්කාරයා කියලා මේ ඒක තමයි කිව්වේ. ඊට පස්සේ දැන් අහන මොකද කියලා එතකොට කියන්නේ මේ ඔතන තියන්න තිබිලා තියෙන එක. කිතුණු ස්වරූපයක් තියන්න තියෙන්නේ ඊට කලින් ඔව් ඉතින් ඒවා අපිට ඉනා යන්නේ වුණාට මේ තරංගය නේද ටෙන්ෂන් එක. ඉතින් early stages අන්න හරි. ඉතින් අන්න එහෙම එනවානේ. දැන් මේවා බලය ප්‍රකාශ කරන සීමාව ලකුණු කරන දේවල් බවට එනවා. ඒ ටෙන්ෂන් එක මම හිතන්නේ කොහෙන් හරි පටන් ගත්තාම නේද? එතකොට අනිත් පැත්තෙන් එතකොට මේක දෙපැත්ත ඉස්සරහට යන එකක් වෙනවා. ඔය කියන කාලෙත් එතකොට දැන් ඔයාට පොඩි ටෙන්ෂන් තියෙන්න ඇති නේද? අනිවාර්යෙන්. පැතිවලනේ. ඔව්. ඕක සෑහෙන්න පාවිච්චි වුණානේ ඔය උතුරේ යුද්ධය. ඔව් එක්ක නේද? ඇත්තටම මොකද මේ ඒකට එන්න කලින් මම කැමති අර මේ මට ඔය ඉන්දියාවේ ඉන්නකොට මෙහෙන් ගියපු උතුර ඉඳලා ඉන්දියාවට ගිහිල්ලා හිටපු දෙමළ තරුණයෙක් හම්බුණා. එයා කියපු කතාවක් ඒක මට මේකම අපේ ප්‍රතිමාව බුදු ප්‍රතිමාව එක කරන කතා බහකින්ද මේ එයා කියපු දේ තමයි ඉස්කෝලේ යනකොට ගෙදර ඉඳලා යනකොට මේ ඉස්කෝලේ දක්වා යනකොට බොහෝ දුරට මුර අර හමුදා මුර පොළවල් කීපයක් පහු කරන්න වෙනවා. එතකොට ඒක පහු කළ යන එක හරි බය
එහෙම අත්දැකීම ගැන. එතකොට හරි බයයි. ඔව්. ඒක යනකොට එතකොට සමහරට එහා බැඳුණු කතා තියෙනවා. අසවලා අත්අඩංගුවට ගත්තේ මේ මුර පොලේදී. අන්න ඒ වගේ. යා ඊට පස්සේ අන්තිමට ඒ වගේ. එතකොට මේ බය ඇති කරන මුර පොලේ පේන්න තියෙන දේවල් තියෙනවා. සංකේත. ඉතින් වැලි කොට්ට තියෙනවා. බැරල් තියෙනවා. යකඩ බැරිකේඩ් එක නේ ඒවා තියෙනවා. කටුකම්බි තියෙනවා. හමුදා නිල ඇඳුම් මැදගත්ත කට්ටිය තුවක්කු පේන්න තියෙනවා. ඒ හමුදාවේ කට්ටිය වඳින්න සවි කරපු බුදු පිළිමය තියෙනවා. ඒගොල්ලෝ බුදු පිළිමයක් හයි කරගන්නෙත් ඉතින් බය හින්දානේ. එතකොට මේ ඔක්කොම යා පැකේජ් එකම අන්න හරි. මේ සියල්ලම යාට ටිකක් බිය ජනනය කරන සංකේතකි. ඉතින් යා කිව්වා ඉතින් සමහර කාලවල කඳවුරු ඉවත් කරනවානේ මුර කපලු. ඉතින් ඉවරත් කරගෙන ගියාම අර මුර පොලේ නෂ්ටාවශේෂ ඉතුරු වෙලා තියෙනවා. ඉරුණු වැලි කොට්ට ඒ වගේ සහ අර තිබුණු බුදු පිළිමේ බොහෝ වෙලාවට ඒගොල්ලෝ අරගෙන යන්නේ නැහැ කියලා. ඉතින් යා කියපු දේ තමයි දැන් එතන හමුදාව නැහැ, මුර පොලක් නැහැ. හැබැයි අර සංකේත දකින්නකොට අර පරණ මරබියම ඇති වෙනවා කියලා. ඒක මට වැදගත්ම කොටස තමයි එයා කිව්වේ බුදු පිළිමේ දැක්කම බය හිතෙනවා කියලා. ඒක මට කවදාවත් මට හිතුන්නේ බුදු පිළිමේ දැක්කම කෙනෙකුට බය ඇති වෙයි කියලා. එතකොට එයා කියපු දේ තමයි මට බුදු පිළිමේ දැක්කම මට බයයි කියලා. ඉතින් මේ නේද දැන් අපි මේ එක කාලවල බුදුහාමුදුරුවනේ මේක වෙනස් වෙන හැටිනේ. තමයි දැන් අර කියපු එක මේ යුද්ධය 2009න් පස්සේ උතුරේ දැන් ඔය කතාව යුද්ධය යන කාලේ මං කිය යුද්ධය යන කාලේ ඔව් ඉතින් මේ 2009න් පස්සේ මං හිතනවා ඒක අවසන් වුණු ගමන්ම යම් පිරිස් ඒක සංවිධානාත්මක වෙච්ච දෙයකට කෙනෙක් හම්බෙලා ඒක කිව්වා අපි තමයි හරය තිව්වේ කියලා. බුදු පිළිම තැන් වල සවි කරගෙන ගියා. ඉතින් මේ එතන දැන් සම්පූර්ණ වෙන අදහසක් නේද මේ දැන් මේ අපේ කියන වගේ අදහසකින් තමයි එතන කවුරුත් බෞද්ධයෙක් නැහැ කවුරුත් නැහැ එහෙම තියෙද්දි බුදු පිළිම ඒක එහෙම වුණා. ඒකත් වැදගත් මේ බුදු පිළිමය කොහොමද මේ අපේ දන්න ඉතිහාසයේ පාවිච්චි වෙන්නේ කියලා. එක දවසක් මේ මගේ අත්දැකීමක් කිලිනොච්චි ගිහිල්ලා ඒ කාලේ ඔය උතුරේ ගිහිල්ලා මිනිස්සු එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන යන කාලේ මේ රාධිකා නේද රාධිකා හිටපු ළමා සොල්දාදුවෙක් හැටියට වැඩ කරපු ඒ නිසාම තුවාල ලැබපු ළමෙක්. ඉතින් රාධිකයි අපි කීප දෙනෙක් යනකොට පරන්තන් හන්දිය මට මතක පරන්තන් හන්දිය තමයි බුදු පිළිමයක් තිබුණා. එතකොට මේ ගැටුම අවසන් වෙලා වැඩි කාලයක් නැහැ. ඉතින් ඒක නිකන් මට හරි අපහසුයක් ඇති වුණා මේ දැන් මේ අනිත් පැත්තේ මිනිස්සු එකට යනකොට ඒගොල්ලන්ගේ ගම් පළාතකේ ප්‍රදේශේ කිසිම බෞද්ධයෙක් නැති තැනක මේ කවුරු හරි ආගන්තුකව ඇවිල්ලා බුදු පිළිමයක් සවි කළා ගියපු තැන පහු කරනකොට මට නිකන් පොඩි අපහසුයක් වගේ ඇති වුණා. ඉතින් මං ඒ වෙලාවේ කොහොමේ මගේ අදහස මං කිව්වා. ඒ කියන්නේ ඉතින් බෞද්ධයෙක් හෝ පන්සලක් හෝ මේවට සලක් එහෙම මුකුත් නැති තැනක මේ ගෙනල්ලා තියෙන බුදු පිළිමේ. ඉතින් මේක ඉවත් කරන්න ඕන කියලා. එතකොට රාධිකා කියපු දේ තමයි නෑ ඒවා ඉවත් කරන්න ඕනේ නැහැ. ඒ බුදු පිළිමෙත් එක්ක අනිත් පිළිම ටිකක් තියන්න ඕන. හින්දු ක්‍රිස්තියානි ඒ සංකේතත් තියන්න ඕන. එතකොට යන මිනිස්සුන්ට පෙනෙයි ඒගොල්ලෝ රණ්ඩු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එකට ඉන්නවා කියලා. ඉතින් මේ ඔයකත් මම හිතන්නේ වැදගත් මේ යුද්ධය අවසන් වෙලා වැඩි කාලයක් නැහැ. එතකොට බොහෝම තමන් එක්ක හිටපු මිනිස්සු මැරිලා නැහැ මොකක් වුණත් දන්නේ නැති පරිසරයක ඒකේ ඒ ගමන ආපු කෙනෙක් මට කියනවා නෑ නේ බුදු පිළිම තියෙන්න අරින්න ඒක විතරක් නෙවෙයි අනිත් ඒවත් එහෙමම තියන්න. එතකොට පෙනෙයි ඒගොල්ලොන්ට රණ්ඩුවක් නැහැ කියලා. ඒගොල්ලන්ට එකට ඉන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ ඒකත් මේ මෙතන බෙදාගන්න හොඳයි මේ පිළිමය ගැන කරන කතා බහේ. දැන් ඔය කතා කරපු එකෙන් උනත් ඒ කියන්නේ පේන්නේ අර මේ බුදු පිළිම එතන පාවිච්චි වෙන්නේ අර ටෙරිටරි එකක් මේ තමන් එතන පොඩ්ඩක් මාක් කරන්න වගේ අපිට සීමාවක්. ඇතන මහිතන්නේ මේ පස්සේ කාලේ ඔය බලය
සහ අයිතිය ප්‍රකාශ කිරීමේ සංකේතය හැටියට බුදු පිළිමේ ගොඩක් පාරට එනවා හන්දිවලට. ගොඩක් ඔය ත්‍රිරෝධ රත සංගම්. අන්න ඒගොල්ලෝ අපි හිතමු දැන් හන්දියක මුලින් එක්කෙනෙක් දෙන්නෙක් ත්‍රිවිල් පාක් කරලා පටන් ගන්නවා. එතකොට කොට එන්න තව අලුත් අය එනවනේ. දැන් මේ හන්දිය කාටවත් අයිති නෑනේ. අන්න ඔය අයිතිය කාටද? ඕකෙදී බොහෝ වෙලාවට සමහරට බුලින් ආපු කීප දෙනෙක් එකතු වෙලා පොඩි සංගමයක් හදලා ඒගොල්ලන්ගේ ඒ සංගමයෙන් බුදු පිළිමයක් හයි කරනවා. දැන් ඔන්න හන්දියේ අයිතිය කාටද කියන එකට තියෙනවා සංකේතයක්. මේ බුදු පිළිමේ හදපු ඒ සංගමේ සමූහයට තමයි මෙතන අයිති. දැන් අලුතෙන් කවුරු හරි එනවා නම් එක්කෝ මේකට ලොකු සමාජික මුදලක් ගෙවලා ඇතුල් වෙන්න ඕන. එහෙම අර වගේ දැන් මේ අන්න ඔය ඉතිරි වැඩ ටික කරගන්න උදව් වෙන්නේ බුදුහාමුදුරුවෝ. අරක මේන්ටේන් කරන කට්ටිය තමයි අයිතිකරුවෝ. හන්දියේ අයිතිකරුවෝ බුදු පිළිමේ හදපු අය. එතකොට බුදු පිළිමේ විදිහට ගත්තාම අර ආයිසරයක් අයිතිය කාටද කියන එක. ඒ විතරනේ සමහර තැන්වල ඔය මිනිස්සු කුණු දාලා යනවනේ. අන්න ඒ තැන්වලත් බුදු පිළිමේ හයි කරනවා. එතකොට ප්‍රශ්න විසඳෙනවා. ප්‍රශ්න විසඳෙනවා. අන්න හරි. ඉතින් බොහොම විවිධ අර්ථවල එක එක පැතිවලට යනවා ඒක. මේ ඔතන දැන් ඊළඟට දැන් බුදු පිළිමයක් වගේ එකක් ඒ කියන්නේ පාවිච්චි කරාම ඒක තිබ්බ වගේ නෙමෙයි ඒක ගලවනවා කියන එක අන්න බොහොම ඔව් තියෙන එක කාට හරි තියන්න පුළුවන්. ගන්න ආය හොල්ලන්න. ඒක වෙනම කතන්දරයක් කියන්නේ. හොල්ලන්න බෑ ඒක. ඒක අන්න ඒක තමයි මම හිතන්නේ දැන්. මම හිතන්නේ ඔය ටැක්ටික් එක මේ කියන්නේ මෙහි ලංකාවේ විතරක් නෙමෙයි ඔක මේ ඉන්දියාවේ වෙන්න පුළුවන් මේ ඕනම තැනක ඒ අර මිනිස්සුන්ගේ භාවයන් එක්ක සම්බන්ධ ප්‍රතිමා. ඉතින් ඒක තියුවට පස්සේ ඒක තියෙන්නේ එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ගලවන්න ගියාම දැනෙන්නේ ලොකු පිරිසකට. ඒක අනික ඊට පස්සේ අර අපි දැන් කිව්වොත් එහෙම මේ ඒ පිළිමෙන් සංකේතවත් වෙන්නේ පිළිමේ විතරක්ම නෙමෙයි නිකන් මුළු ආගමටම කරන එහෙම එක විදිහකට තමයි ඒක යන්නේ. ඔව්. ඒ නිසා ඒක අනතුරුදායක භයානක මෙවලමක් නේද? ඒ කියන්නේ කවුරුත් ඒ කියන්නේ මේ ඒ කියන්නේ කිසිම කෙනෙක් අත දාන්නෙත් නෑනේ උකට. ඔව්. ඔව්. මේ දේශපාලඥයෙක් කැමති වෙන එකකුත් නෑනේ උකට අත දාලා මේ අර ලොකු පිරිසකගේ විරෝධයක්. ඔව්. ඔව්. කවුරුත් කැමති නෑ ඒ ලේබල් එක වදිනවට. ඔව්. අපිට ඉස්සර ගුවන්තොටුපලේ ඇතුලේ බුදු පිළිමයක් තියුනේ නැහැ. දැන් මේ ප්‍රධාන ගුවන්තොටුපලට ඇතුල් වෙන කෙනෙක් කියන්නේ ගුවන්තොටුපලට කියන්නේ රටට ඇතුල් වෙන කෙනෙක්. ඒ පර්යන්තයේ එනකොට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ බුදු පිළිමයක්. ඒ වගේම රජයේ ආයතනවල බුදු පිළිම තියෙනවානේ. දැන් ඔක තියෙන වැඩේට හවුල් වෙච්ච කවුද කියන එක අදාළ නැහැ. හැබැයි කවදා හරි අයින් කරන්න බෑ. ඒක කරන්න ගියොත් මොන හේතුව නිසා හරි ඒක ලොකු නේද? ඉතින් ඒකයි මේක තියෙන පොඩි මිනිස්සු කීප දෙනෙක්ට මහා බලයක්. අනික ඒක මේ ඒක දැන් ඔය හැම තැනම ඕක තිබ්බට පස්සේ ඕකේ තියෙන මේ බාල වෙනව නේද වැඩි. ඒ කියන්නේ ගෞරවයක් මුකුත් එහෙම ඒ කියන්නේ හැම තැනම මේක දකින්න තියෙනකොට ඕක. ඔව් අර ඉස්සෙල්ලා මං කිව්වේ ගෙදර පහන් පැල ඒකේ බුදු පිළිමේ තියන්නේ කිසියම් ඒකට කිසියම් ශුද්ධ වූ තැනක් ගේ ඇතුලේ තරම්ම පිරිසිදු නෑ බුදු පිළිමයට වගේ අදහසක් නේ. ඒක වටේට මල් වවලා තනි කණුවක හදපු එතකොට ඒක එතනින් එහා ගෙනල්ලා ඔය තැන් වල බලය ආරෝමය ඒව ගියාට පස්සේ සහ නිතර දකින්න ලැබෙනවා. ඊට පස්සේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු හරි ශාන්ත පරිසරයක යම් දුරක් ගියහම සුදුසු විදිහට අවකාශයක් ඊළඟට ක්‍රමයෙන් ඉහළට එසවෙන ආසනයක වැඩ හිඳින ඒක තුල තියෙන වෙන හැඟීමක්. දැන් සමහර වෙලාවට එහෙම ලොකු ඉඩ කඩකුත් නැහැ. අර විදිහේ ආසන ලොකු එහෙමත් නැතුව එකපාරට නේ. ඉතින් ඒක අර මේ තෙල් බැම්ම ගාව තිබ්බ කැලණි විශ්වවිද්‍යාලය ඒ එතනත් එහෙම තමයි. ඔය කැලණි විශ්වවිද්‍යාලේ කන්ද නැගලා මුදුන කියනකොට තියුණු අබ ගහ යට තෙල් බැම්ම. ඉතින් ඒක
ඇති එක කාලෙක අඹ ගහ කපලා එතන බුදු පිළිමයක් සවි කරනවා. එතන ඇතර ඉස්සර ඔය පීට වලට බෙදිලා යන්න කලින් තමයි ඔය මැද තැනක් නේ. එතන හැම පීටකම ළමයි එකතු වුණ තැන. ඒ කියන්නේ පාරේ එතනින් තමයි අර පැත්තට විසිරෙන්නේ. මේ පැත්ත සයන්ස් ෆැකල්ටි එහෙම යන්නේ නේද? එතකොට ඒ විසිරෙන්න කලින් ළමයින්ට මුණ ගැහෙන්න තැනක් තිබුණේ ඔතන. අන්න ඒක අහෝසි වුණා. දැන් සයන්ස් ෆැකල්ටි විද්‍යාපීඨේ ළමයි ඇවිල්ලා විද්‍යා ගේට්ටුවෙන් ඇතුළට යනවා. ප්‍රධාන අයත් එක්ක කාටවත් හම්බෙන්නේ නැහැ. මානව ශාස්ත්‍ර පීඨ කට්ටිය ඒ ගේට්ටුවෙන් අර පැත්තට යනවා. ඒ ඔක්කොම එකතු වුණු පොදු තැන අරක බුදු පිළිම. ඉතින් ආයි කැල්ල විශ්වවිද්‍යාලයේ සියලු දෙනා එකතු වෙන අවකාශය ඉවරටම ඉවරයි. බුදු පිළිමෙත් සෑහෙන පහරක් යව නේද මේ ඔය ගහ ගන්නකොට ඔය පැත්තේ ගහ ගන්නකොට බුදු පිළිමයට බුදුගේ ප්‍රපෙයාර් කරන්න වෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා තමයි දැන් බුදුහාමුදුරුවෝ ඉඩම් මායිම් නේද නිකන් අපි හිතුවොත් දැන් ඔය සංකේතවත් කරන්නේ ඇත්තටම හිටපු පුද්ගලයන්නේ දැන් නේද? දැන් මේ නිකන් ඒ පුද්ගලයාව තැන තැන තියනවා වගේ එකක් අපිට හරියට මේ ඔයා මෙතන බලා ගන්න මං කියන්නේ අන්තිමටනේ අවුක මට එකපාරට මතක් වුණේ අර මං ඔය රෝහණ විශ්වවිද්‍යාලේ කලක් වැඩ කරානේ. එතකොට හිටියේ කඹුරු ගමුවේ මිරිස්ස දීවර වරායට ළඟයි. ඉතින් මං ඒ දීවර ඒව හම්බ වෙන්න යනවා. ඒ මිනිස්සුන්ගේ තිබුණා මේ ඒගොල්ලෝ බහුදින යාත්‍රාවලින් යනවා මූද ගිහිල්ලා මාසයකට විතර යනවා. ඒ හැමෝම වගේ 15ක පොයට එනවා ගොඩට. ඇවිල්ලා පොය දවසේ බාලු අල්ලන්නේ. පොය දවසේ ඔක්කොම දිවර වරායේ බෞද්ධයි. ඔව් බෞද්ධයි. එතකොට මිරිස්සේ මම හිතන්නේ ඔක්කොම වගේ බෞද්ධ ඒ දිවර හිටියේ. ඉතින් මට දැක්ක දේ තමයි මේ මිනිස්සු මේ ජීවත් වෙන්න මාළු අල්ලනවා. හැබැයි මිනිස්සුගේ මොකක් හරි සුද්ධ වූ හැඟීමක් වෙන තැනක තියෙනවා. ඒකට ඒගොල්ලෝ ඒක පවත්ව ගන්නවා. ඒකට එනවා මුහුදේ ඉඳලා ගොඩබිමට එනවා. එතකොට මම කල්පනා කරේ මේ මසුම් මරණ ඒක ජීවිතේ තෝරගත්ත මිනිස්සයා පවා සුද්ධ වූ යමක් පවත්වගෙන සුද්ධ වූ. ඉතින් මට හිතෙන දේ තමයි මේ ඉඩමක අයිතිය අන්න ඒ වගේ වැටමායිමක නේ ඒක අභියෝගය වළක්ව ගන්න බුදු පිළිමයක් ඉස්සරහින් තියෙන පුද්ගලයා තුල අර දීවරයගේ තුලින් දැක්ක ඒකවත් නෑ මේක බලා ගන්න ඔයා කියලා එයා තියෙනවා දැන් පුළුවන් නම් අත ගහපල්ලකෝ වගේ අර ඒ වගේ ඉතින් මම හිතන්නේ ඒක මේ ඒක අඩු ගානේ ඒක ඒ වගේ වැඩකට පාවිච්චි කරනකොට පොඩි ගිල්ටි එකක් අන්න එන්න එපා තමන්ට මේ හරියට මේක මම පාවිච්චි කරන එක වැරදි හරිද මේ වැඩේට බුදුහාරෝ පාවිච්චි කරන එක හරිද ඒකවත් නැහැනේ නෑ අන්න ඒක තමයි මං හිතනවා පිරිහීමේ පතුල වගේ නේ කියන්නේ තව යන්න තැනක් නෑ අර ඔය ඔන්නෝයක නැති වුණාට පස්සේ මේ වැඩේ මට කරගන්න ඕන තමයි ඒක කරගන්න බුදුහාරක පාවිච්චි කරනවද අර එතෙන්ද ගියාට පස්සේ මම හිතන තව නැති වෙන්න දෙයක් නැහැ කියලා. දැන් අපි මේ කතා කරපු ඔක්කොගෙම නිකන් එනවද නිකන් මේ වගේ අදහසක් නිකන් මේ තියෙනවා දැන් මේ අයින් කරන්න ඕනේ මේවා මේ ඒ වගේ අදහසක් එනවද කියලා මේ අහන් ඉන්න අයට නේද? අයින් කරත් ඒත් මේ මිනිහා වෙනස් වුණේ නෑනේ. මං කියන්නේ මේ මිනිහාගේ තත්ත්වයේ ප්‍රකාශනයනේ මේ වගේ එන්නේ. එතකොට මිනිහා වෙනස් වීම මිස මේක අයින් කරාට මොකද වෙන්නේ නෑනේ. නේද? ඒ කියන්නේ අනුරාධපුරේ සමාධි ප්‍රතිමාව විසින් ප්‍රකාශ කරන්නේ ඒක ඒ හිටි මිනිස්සයානේ. අපි කියන්නේ මිනිස්සයා වෙනස් වෙලා තිබ්බනම් ඕක ඔතෙන්ට එන්නේ නෑ කියන්නේ. හරියටම හරි. එච්චරයි. එතකොට යමක් විය යුතු නම් මිනිස්සයා වෙනස් වෙනකොට මේවා වෙනස් වෙයි. ඒක මිස මේක වෙනස් කළා කියලා මොකොත් වෙන්නේ නැහැ. මේ පිරිහීම, මේ නොදියුණුකම, මේ ග්‍රාම්‍ය බව, මේ රසවින්දනයක් නැතිකම මේ සියල්ල පිළිඹු කරන්නේ තත්ත්වය. ඒකට කරන්න දෙයක් නෑ. අපිට තියෙන එක කතා කරන එක. යම් විදිහකට උත්සාහ කරන එක මේ මිනිස්සයා ටිකක් ඒ කියන්නේ මීට වඩා නේද
සමට අරකර අයින් කරන්න ගයුත් මේ නැති ප්‍රශ්නයක් ඊට පස්සේ. ඔව් ඒක කිසිේ උත්තරේ නෙවෙයි. කිසිේ උත්තරේ නෙවෙයි. ඒක අයින් කරයි කියලා මුකුත් වෙනස් වෙන්නේ නැහැ. මනුෂ්‍යයා වෙනස් වීම. හොඳයි නම් මං හිතන්නේ මේ අපි සෑහෙන වෙලාවක් දැන් කතා කළා මේක මේ අපි පිළිම වහන්සේ ගැන අපි ආයදවසක අපි තවත් මේ වගේ මාතෘකාවක් කරගෙන අපි සාකච්ඡා කරමු නේද?